මට එකපාරටම වත්තට යන්න හිතුණා යාළුවනේ. ඇත්තම කියනවා නම් මේ වෙලාවට අපි කියනවා ගොම්මන් වෙලාව කියලා. මේ සුදු පාට මේ අතු වලට වැටිලා තියෙන ඉර එළිය. මේ ඉර එළියට අපි කියනවා රාසිගේ යවුව කියලා. මේක වදින්න හොඳ නෑ කියලාත් කියනවා. ඔහොම යද්දි මේ බලන්නකො කුරුඳු ගහක් තිබුණා. කුරුඳු ගහෙන් මම පොත්තකුත් ගලව ගත්තා. ඇත්තටම කවුරුත් දැක්කනම් මේ වෙලාවේ මම වත්තට යනවා මට බැනුම් අහන්න වෙනවා. මේ බලන්නකෝ කොළවලට අවුව වැටිලා තියෙන හැටි. ඔය බලන්නකෝ. මේ වෙලාවට සර්පයෝ යනවා ගොල්ලස්සට. ඇත්තම කියනවනම් මම මේ වගේ දැකලා තියෙනවා සර්පෙක්. හැබැයි ඒකම පේන්නේ නැතුව ගියා. මං හිතන්නේ අර අවුවත් එක්ක ඒක එහෙම වෙන්න ඇති කියලා. ඔය බලන්නකෝ. මං ඉතින් කිසිම අරමුණක් නැතුව ගියේ. ගිහිල්ලා දැන් මෙහෙම ඇවිදගෙන එනවා. මේ සුදු පාටට මේ ලස්සනට පේන්නේ අවුව වැටිලා. මම හිතන්නේ 5:00මාරත් 6ත් අතර. ඒන ගමන් තමයි මේ කාමරංග ගෙඩියක් කඩා ගන්න හිතුනේ. මං කඩාගත්ත ගෙඩි දෙක තුනක්. මේව කන්න හොඳ නෑ කියනවා ගොඩක්. අනේ මන්ද අපිටම පොඩි කාලේ ඕන තරම් කනවා ඉතින්. කජුරහ තමයි එන්නේ. මේකේ ධාරේ කන්නත් හොඳ නෑ කියනවා. ගොඩක් ආපුවාම සීනි අඩු වෙනවා කියලා කියනවා. එහෙම වෙන්න හොඳ නෑ කියලා කියනවා. මම ඒව ගැන එච්චරම දන්නේ නෑ ඇත්තටම යාළුවනේ. හැබැයි මේවා ගොඩක් කන්න හොඳ නෑ කියලා නම් අහලා තියෙනවා. මම ඉතින් ගෙදර ගෙනල්ලා මේව ලස්සනට කපා ගත්තා. මේකට අපි කියන ස්ටාර් ෆෘට්ස් කියලා. මේ බලන්නකො තරුවක් වගේනේ. මේකට මම වැඩි වැඩ දාන්න ගියේ නේ. ලුණු ටිකක් විතරක් ඉහගත්තා. බලන්න හරි රසයි කාලා බලන්නකො.